වෙනද වගේම ආයුබෝවන් අන්‍යයන් අසයෝ කියලා පිළිගන්නවා අද වීඩියෝ එකට. මගෙත් පොඩි වල ටිකක් හින්දා කාලෙකින් තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. මේ channel එකේ කොරියානු හෝඩියේ ඉඳන් හල් කිරීම දක්වා පැහැදිලිව වීඩියෝ කීපයක් ඔස්සේ මේ වෙද්දී අපි උගන්වලා තියෙනවා. ඒවත් වැදගත් වෙයි කියලා හිතනවා නම් ඒවත් බලලා මේ වීඩියෝ එක බලන්න එන්න. අද හල් කිරීම වල අවසාන කොටස යුගල හල් කිරීම පිළිබඳව තමයි අපි උගන්වන්න හදන්නේ. ඉතින් ඔක්කොටම කලින් මතක් කරන්න ඕනේ ඔයාලා කොරියානු ගමනට මේ channel එක පොඩ්ඩක් හරි වටිනවා කියලා හිතනවා නම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අද අපි යුගල හල් කිරීම පිළිබඳව ඉගෙන ගමු. මම මේ බෝඩ් එකේ දාලා තියෙන ඡේදය ඔයාලත් හොඳින් කියවලා ඔලුවට ගන්න. මාත් එකපාරක් කියලා දෙන්නම් මේ මොකද්ද කියන්නේ කියලා. යුගල හල් කිරීමක් යනු අකුරකට යටින් හල් අකුරක් ලෙස ව්‍යංජන අකුරු දෙකක් ලිවීමයි. මීට කලින් මම කියලා දීලා තියෙනවා හල් අකුරක් ලියන්නේ අකුරකට යටින් කියලා. එතකොට ලියන්නේ එක අකුරක් විතරනේ. මෙතන අකුරු දෙකක් තමයි හල් අකුරක් විදිහට ලියන්නේ. හැබැයි උච්චාරණය කරන්නේ එක අකුරක්. එම අකුරු දෙකෙන් එක අකුරක් පමණක් උච්චාරණය වන අතර ව්‍යංජනවල පිළිවෙල අනුව මුලින් හමු වන අකුර බොහෝ විට උච්චාරණය කරයි. මෙතන කියන්නේ හල් අකුරක් විදිහට අකුරු දෙකක් ලීවට උච්චාරණය කරන්නේ එක අකුරයි. ව්‍යංජනවල පිළිවෙල අනුව බොහෝ විට මුලින් යෙදෙන අකුර තමයි උච්චාරණය වෙන්නේ. හැබැයි සමහර අවස්ථාවලදී දෙවෙනි අකුරත් උච්චාරණය වෙන වෙලාවල් තියෙනවා. ඒ ගැන මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එතකොට මේ හල් කිරීම ගැන තියෙන සියලුම ප්‍රශ්න අදින් ඉවර වෙනවා. ඔළුවට ගන්න බැරි තරම් බැරෑරුම් දෙයක් නෑ මේක ඇතුලේ. සරල දෙයක් තියෙන. අපි මේක හිමීට තේරුම් ගමු මොකද්ද කියලා. මෙන්න මේ යුගල හල් කිරීම 11 තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මුලින්ම තියෙනවා කයන්න සයන්න. ඊට පස්සේ නයන්න චයන්න. ඊට පස්සේ නයන්න හයන්න. ඊට පස්සේ ලයන්න පයන්න. ඊට පස්සේ ලයන්න සයන්න. ඊට පස්සේ ලයන්න තයන්න. ඊට පස්සේ ලයන්න හයන්න. ඊට පස්සේ පයන්න සයන්න. 9 වෙනියට තියෙනවා ලයන්න කයන්න. ඊට පස්සේ ලයන්න මයන්න ලයන්න පයන්න. මේ කොරියානු භාෂාවේ යුගල හල් කිරීම කියලා එන්නේ මේ 11 විතරයි. දැන් ඉතින් මේ යුගල හල් කිරීම වල හල් අකුරු දෙකක් තියෙනවනේ. එතකොට මේ දෙකම එකපාර උච්චාරණය කරන්න බෑනේ. අපි මුලින්ම කියලා දුන්නා මේ යුගල හල් කිරීම වල උච්චාරණය කරද්දී ව්‍යංජන වල පිළිවෙල අනුව තමයි උච්චාරණය කරන්න කියලා. උදාහරණයක් විදිහට අපි මේ පළවෙනියට තියෙන කයන්න සයන්න ගමුකෝ. එතකොට වචනයක යුගල හල් කිරීමක් විදිහට අකුරක් යටින් කයන්නයි සයන්නයි එනවා. අපි එතකොට උච්චාරණය කරන්නේ ක කියන අකුර. ඒ වගේ තමයි මේ එකේ ඉඳන් 8ට එනකන් තියෙන යුගල හල් කිරීම ටිකේම මුලින් තියෙන අකුර තමයි උච්චාරණය වෙන්නේ. එතකොට මේ 9 ඉඳන් 11ට දීලා තියෙන යුගල හල් කිරීම 3 තියෙන්නේ. මේ තුනේ උච්චාරණය වෙන්නේ දෙවෙනි අකුර. ඒ කියන්නේ 9 වෙනි එකේ ක කියන අකුර තමයි උච්චාරණය වෙන්නේ. 10 වෙනි එකේ ම කියන එක 11ට තියෙන එකේ ප කියන එක තමයි උච්චාරණය වෙන්නේ. මේ ටික නම් ලියාගෙනම පාඩම් කරන්න වෙයි. මම නම් පාඩම් කරපු දවස්වල මේ ටික මාර විදිහට මට පැටළුණා. අපි දැන් මේ යුගල හල් කිරීම 11ටම උදාහරණ වචනය බැගින් අරන් කොහොමද උච්චාරණය වෙන්නේ කියලා බලමු. පළවෙනි යුගල හල් කිරීම කයන්නයි සයන්නයි යුගල හල් කිරීමක් විදිහට ආවට පස්සේ කයන්න තමයි උච්චාරණය කරන්නේ. සක් කියනවා කුලියට. නයන්නයි ජයන්නයි යුගල හල් කිරීමක් විදිහට ආවොත් නයන්න තමයි උච්චාරණය වෙන්නේ. අන්තා කියනවා වාඩි වෙනවට. යුගල හල් කිරීමක් විදිහට නයන්නයි හයන්නයි ආවොත් ඒත් න අකුර තමයි උච්චාරණය වෙන්නේ. ආන්තා මෙතන ආන්තා කියන්නේ නැහැ කියන්න. හතරවෙනි යුගල හල් කිරීම ලයන්නයි පයන්නයි යුගල හල් කිරීමක් විදිහට ආවොත් මේකේ උච්චාරණය වෙන්නේ ල. යොදොල් කියනවා 8 ඉලක්කමට. ලයන්නයි සයන්නයි යුගල හල් කිරීමක් විදිහට ආවොත් මෙතන උච්චාරණය කරන්නේ ල හල් කිරීම. තොල් කියනවා සංවත්සරයට. ලයන්නයි මහ ප්‍රාණ තයන්නයි යුගල හල් කිරීමක් විදිහට ආවොත් ල අකුර තමයි හල් අකුරක් විදිහට උච්චාරණය කරන්නේ. හල්තා කියනවා ලෙව කනවට. ලයන්නයි හයන්නයි යුගල හල් කිරීමක් විදිහට ආවොත් මෙතනත් උච්චාරණය කරන්නේ ල අකුර. අල්තා ලෙඩ වෙනවා. පයන්නයි සයන්නයි යුගල හල් කිරීමක් විදිහට ආවොත් මෙතනත් උච්චාරණය කරන්නේ මුලින් තියෙන ප අක්ෂරය.
කප් කියනවා මිලට. යුගල හල් කිරීම වල පළමු අක්ෂරය උච්චාරණය කරන අවස්ථා 8 ඉවරයි. දැන් අපි බලමු දෙවන අක්ෂරය උච්චාරණය කරන අවස්ථා 3. මේ තියෙන්නේ යුගල හල් කිරීම වල දෙවැනි අකුර උච්චාරණය වෙන අවස්ථා. පළවෙනි එක. ලයන්නයි කයන්නයි යුගල හල් කිරීමක් විදිහට આવොත් කයන්න තමයි උච්චාරණය වෙන්නේ. තක් කියනවා කුකුලට. ලයන්නයි මයන්නයි යුගල හල් කිරීමක් විදිහට આવොත් ම කියන අකුර තමයි හල් කිරීමක් විදිහට උච්චාරණය වෙන්නේ. කුම්තා කියනවා හාමත් වෙනවට. යුගල හල් කිරීම වල දෙවන අක්ෂරය උච්චාරණය වෙන අවස්ථාවලින් අන්තිම අවස්ථාව තමයි මේක. ලයන්නයි මහ ප්‍රාණ පයන්නයි යුගල හල් කිරීමක් විදිහට આવොත් මේක උච්චාරණය කරන්නේ මහ ප්‍රාණ ප අකුර. උදාහරණයක් තමයි අප්තා කියනවා ගායනා කරනවා. හල් කිරීම පාඩම මෙතනින් නවත්තනවා. මේ වීඩියෝ එකෙන් ඔයා පොඩි හරි දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාගේ ලයික් කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාට හල් කිරීම ගැන දැන් කිසිම ප්‍රශ්නයක් තියෙන විදියක් නැහැ. නිපාත පාඩමත් එක්ක නැවත හමු වෙමු. හැමෝම පාඩම් කරන්න පරිස්සමට ඉන්න.